හැලෝ යාළුවනේ කෑමක් හදන්න යන්නේ. ඉතින් මොකද්ද කෑම එක කියලා බලන්න අපි දැන් යමු. අපි අද හදන්න යන්නේ ගෝමල් සලාදයක්. ඉතින් මේ තින්නේ ඒ ගෝමල් සලාදයට ගත්ත ගෝමල. ඉතින් යාළුවෝ අපි දැන් යමු. ඒ සලාදයට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා බලන්න. ඉතින් රටින්ද ගෙඩිය හතක් තියෙනවා. ඒ වගේම රතු ලුණු ස්වල්පයක් තියෙනවා. තක්කාලි ගෙඩියක් තියෙනවා. තේ ගෙඩියක් තියෙනවා. අවමිරිස් කරල් දෙකක් තියෙනවා. ඉතින් මේවා තමයි මේකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය. අපි දැන් බලමු හදන විදිය කොහොමද කියලා. ඉතින් ළමයි මෙන්න මේ විදියට ගෝමල් ටික කපා ගන්න ඕන. කපාගෙන වෙනම තියා ගන්නවා. ඊට පස්සේ අපි ගන්නවා තක්කාලි ගෙඩිය කපා ගන්න ඕන. තක්කාලි එහෙම ලස්සනට කපා ගන්න ඕන ළමයි. ඒක කපාගෙන කපාගත්තට පස්සේ වෙනම තියාගෙන ඊට පස්සේ අවමිරිස් කාල් ටික කපා ගන්නවා. තමයි මේක පට්ටම රස කෑමක්. ඉතින් ඔයාලත් හදලා බලන්න try එකක් දෙන්න. ඉතින් හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න කොහොමද මේක රස කියලා. මේක මමත් කාගෙන් හරි Facebook එකේ වීඩියෝ එකක් දැක්ක එක. ඒක පට්ට රසයි මම කාලා බැලුවා. ඉතින් ඔයාලත් කාලා බලලා අපි follow කරන්න මතක ඇතුව follow කරන්න මගේ YouTube channel එක සමුදි official. ඒකත් subscribe කරන්න. ඉතින් මේ වගේ තවත් cooking video ඕනේ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ළමයි රටින්දි ගන්නකොට පොඩ්ඩක් ඇතුළ බලන්න. මොකද රටින්දි වල ඇතුලේ පොඩි පණුවෝ ඉන්නවා. ඉතින් ඒව බලලා ගන්න. ඉතින් අවශ්‍ය ද්‍රව්‍ය ටික හදාගෙන ඉවරයි ළමයි. කපාගෙන ඉවරයි. ඉතින් අපි ගෝමල් ටික වතුරේ දාලා ටික වෙලා ලුණු එල් දාලා තියන්න ඕනේ. මොකද ඒකේ චූටි චූටි සත්තු ඉන්න නිසා. ඊට පස්සේ වතුර ටික පෙරලා කා ටිකක් දාලා හොඳට අනාගෙන ඊට පස්සේ මේ ටික බැද ගන්න ඕනේ. ළමයි කොමඩ කලින් කියන්න ඕනේ මේ ගෝමල් වල වතුර පිළින්න කියලා දාන්න. මොකද මේ පේනවනේ වතුර පිටින් දැම්මොත් තෙල් විසිකෙනවා. ඉතින් වතුර පිළින්න කියලා ළමයි ගෝමල් ටික බැද ගන්න දාන්න ඕනේ. මේ විදිහට රන්වන් පාට වෙන්න බැද ගන්න ඕනේ ගෝමල් ටික. ඔන්න ඉතින් අපි කැම එක හදන්න යන්නේ. ඉස්සෙල්ලාම අපි දාගන්නවා ලුණු කුඩු. ඊට පස්සේ මිරිස් කුඩු දාගන්නවා. ඔන්න ඉතින් අපි දානවා දැන් රතු ලුණු ටික. අපි ඊට පස්සේ දාගන්නවා අවු මිරිස් ටික. ඊට පස්සේ අපි දාගන්නවා රට ඉඳි ටික. ඊට පස්සේ අපි දාගන්නවා තක්කාලි ටික. ඊට පස්සේ ළමයි අපි ඒකට දාගන්නවා දී ගෙඩියෙන් දෙයි බෑයක්.
ඊට පස්සේ ඉතින් මේ ටික හොඳට අනා ගන්න ඕන. හරි අපි මේ ටික අනාගෙන ඉවරයි. ඉතින් අපි දැන් බැදගත්තු මල් ගෝවා ටික දාගන්න ඕනේ. ඔන්න ඉතින් අපේ මල් ගෝවා සැලඩ් එක මේ තියෙන්නේ. කොහොමද? ඉතින් යාළුවෝ ඔන්න ඉතින් අපි අදාගත්ත මල් ගෝවා සැලඩ් එක. ඉතින් මේක හොඳයි නම් ඉතින් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මගේ channel එක subscribe කරලා ඉතින් මේක යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් ජය වේවා.